හායි කොහමද? ඉතින් තවත් අලුත් සංචාරයක්. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ හුළුගඟ ප්‍රදේශයට. එහෙම නැත්නම් අපි කිව්වොත් ගෝමරේ. එහෙම නැත්නම් පන්නිල පැත්තට තමයි ඇවිල්ලා තිනේ. ඉතින් මේ පැත්තට සාමාන්‍යයෙන් නුවර ඉඳන් කිලෝමීටර් 30ක් 40ක් විතර ඇතුළට වෙන්න තමයි මේ පැත්තේ තියෙන්නේ. ඉතින් ඒ කියනවා නම් නකල්ස් බෝඩ් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ මේ නකල්ස් බෝඩරේ හුළුගඟ පැත්තට එන්න ඕනිකමක් තිබ්බා. ඉතින් අද තමයි අපිට ඒ සිහිනේ සැබෑවුනේ. ඉතින් අපි මේ පැත්තට ආපු ප්‍රධානම හේතුව ඇවිල්ලා මේ හුළුගඟ පැත්තේ තියෙනවා සාමාන්‍යයෙන් දියඇලි 6ක් 7ක් විතර බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ පරිසරයේ මාරම ලස්සන, ඒ වගේම ලස්සන view point කීපයක් තියෙනවා. ඉතින් අපි මේ සැරේ සංචාරයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ හුළුගඟ ප්‍රදේශයට ඇවිල්ලා මේ පැත්ත පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා දියඇලි ටික බලන්න. ඉතින් අද අපේ ගමන පටන් ගත්තේ ඇතුගලින්. අද උදේම මම ඇතුගල ගියා. ඒ කියන්නේ කුරුණෑගලට ගිහිල්ලා මගේ මිත්‍රයා යසිරුත් එක්ක ආපහු හුළුගඟ පැත්තට. ඉතින් හුළුගඟේ ඉන්න අපේ මිත්‍රයා කුසල්. ඉතින් කුසල්ගේ ආරාධනාව තමයි ඉතින් අද අපි මේ පැත්ත එක්ස්ප්ලෝර් කරන්න ආවේ. අපේ ගමනට කලින් කිව්වා වගේම යසිරු ඉන්නවා. ඒ වගේම කුසල්ගේ ගම හුළුගඟේ, ඒ වගේම මේ නකල්ස් පැත්ත ගත්තොත් එක්ස්පර්ට් කෙනෙක්. ඉතින් එයා තමයි අද අපේ ගමනේ සම්පූර්ණ මඟ පෙන්වන්න වෙන්නේ. ඉතින් එයාත් එක්ක අපි යමු ඉස්සල්ලාම සාරි ඇල්ල බලන්න. ඊට පස්සේ ලෙබනන් ඇල්ල 1, ලෙබනන් ඇල්ල 2, ඊට පස්සේ මෙතනින් පල්ලෙහාට මේ පේන පල්ලෙහා පාරේ ගිහිල්ලා ජෝඩු ඇල්ල බලලා අපි ආපහු යනවා හුළුගඟට. හුළුගඟ ටවුන් එක කුසල්ලගේ ගෙදර ජනලෙන් එහා පැත්ත බැලුවම හුළුගඟ පේනවා. ඉතින් එතනින් ඊට පස්සේ අපි යනවා තලිය වැටුණු ඇල්ල බලන්න. ඊට පස්සේ කණාමැදිරි ඇල්ල, ඒ වගේම දියඇලි ගොඩක් එක්ස්ප්ලෝර් කරන්න තමයි අද දවසේ අපි ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට කොහොමද අපේ ගමන වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මාත් එක්ක, ඒ වගේම අපේ මිත්‍රයන් දෙන්නත් එක්ක එකතු වෙලා මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න. මම චාෂික යමු අපි ඉස්සරහට. ඉතින් අපි යන ගමන අතරතුරදී තවත් ලස්සන තැනක නතර වුණා. පරණ පාලමක්, කළු පාලමක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ලස්සනට වතුර පාරක් ගලාගෙන යනවා. ඉතින් ඒ වගේම මේ පැත්තේ view එක බලන්න. ඉතින් මේ පැත්තේ view එකත් හරිම ලස්සනයි. ඉතින් අපි නතර වුණේ මේ පාලම ළඟ විශේෂ හේතුවක් හින්දා. ඉතින් මෙතනින් ලංකාවේ ලස්සනම ලොකේෂන් කීපයකට සංචාරකයන්ගේ ලොකේෂන් කීපයකට යන පාරක් තියෙනවා. ඉතින් මෙන්න මේ වම් මැත පැත්තට ගියාගෙන් පස්සේ ඔයාලට පුළුවන් KMP, කළු පහන, ඒ වගේම තුන්හිස්ගල, ඒ වගේම ලෙබනන් ඇල්ල 1 වගේ පැතිවලට යන්න තියෙන මේ පාරේ. ඉතින් අපි යන්නේ මෙන්න මේ පාර දිගේ ගිහිල්ලා සාරි ඇල්ල බලන්න තමයි අපි යන්නේ. ඉතින් මේ හරිය මාරම ලස්සනයි. ඉතින් මේ පරිසරයේ වගේම මේ වතුර, මේ දියඇලි හරිම ලස්සනයි. ඉතින් ඔයාලට ආවොත් මේ එක්ස්පීරියන්ස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි පොඩ්ඩක් පල්ලෙහාට යමු. මේ ගඟ දිගේ පල්ලෙහාට නාන්න පර්ෆෙක්ට් ප්ලේස් එකක්. අපි තාමත් සාරි ඇල්ල ළඟට ගියවත් නෑ. අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක තියෙන සාරි ඇල්ල. ඉතින් ඒ අනාතරතුරදිත් අපි තැනින් තැන නතර වෙවි තමයි එන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා හිටපු පාලමෙන් පොඩක් පල්ලෙහාට ගිහිල්ලා එතන ලස්සන
ප්ලේස් එකක්. නාන්න කලින් කිව්වාගේ මාරම පර්ෆෙක්ට්, වතුර මාරම ක්ලියර්. ඉතින් අපි එතනට වෙලා පොඩ්ඩක් ඉඳලා ආවා. ඒ නතරතුරදී මෙන්න මෙතනට පේනවා ජෝඩු ඇල්ල. හරිම ලස්සන view එකක් තියෙන මේ ගස් දෙකත් එක්ක මාරම ෆ්‍රේම් එකක් තියෙනවා. වාව්. කියන්න වචන නැහැ මට මේ ලස්සන කොහොමද එක්ස්ප්ලেইন කරන්න කියලා මම දන්නේ නැහැ. ඉතින් කුසල් යන්නේ මෙතන ඉඳන් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න. අපි බලමු කොච්චර ලස්සනට ඒ ෂොට් එක තියනවාද. ඒ වගේම මේ පරිසරය ලස්සනයිද කියන එක. අපි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. සාරි ඇල්ල. හරිම ලස්සන දිය ඇල්ලක්. Puluh. Puluh. Ya. Bisa. ඉතින් අපි සාරි ඇල්ලේ දෙවනි තත්ත්වයට ඩැංගා. හරිම ලස්සනයි. පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා. ගල් හරියට ලිස්සනවා එනවනම් අවදානම තමන් ගන්න ඕනි. අර පෙන්නන්න මේ සාරි ඇල්ල කියන්නේ මේ දිය ඇල්ල කඩාගෙන වැටෙන්නේ සාරියක් දාලා තියෙන වගේ කෙනෙක්. මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ පල්ලයට ඇවිල්ලා අර වැටිලා තියෙන වගේ තමයි. ඉතින් තට්ටු කීපයකට සාරියක් වගේ වැටෙන නිසා තමයි මේකට සාරි ඇල්ල කියන්නේ. ඉතින් තවත් ලස්සන දිය ඇල්ලක්. එතන අපි දැන් අපේ පළවෙනි දිය ඇල්ල බැලුවා. දැන් අපි ඊළඟට කලින් කිව්වා වගේම ලෙබනන් දිය ඇල්ල එක දෙක බලන්න යනවා. ඊට පස්සේ ජෝඩු ඇල්ල බලන්න යනවා. ඉතින් අපි දැන් සාරි ඇල්ලේ ඉඳන් ආවා. දැන් යන්නේ ලෙබනන් දිය ඇල්ලේ එක බලන්න. ඊට පස්සේ මෙතනින් පල්ලෙහා තියෙනවා ලෙබනන් දිය ඇල්ල දෙවෙනි දිය ඇල්ල දෙක. ඉතින් අපි ඉස්සරහට දිය ඇලි එක බලන්න යක්. ලෙබනන් දිය ඇල්ල. ඉතින් ලෙබනන් දිය ඇල්ලට ලෙබනන් දිය ඇල්ල කියලා කියන්නේ මේ දිය ඇල්ල තියෙන්නේ ලෙබනන් වත්තේ ඉඳලා. ඒ කියන්නේ ලෙබනන් තේ වත්තේ ඉඳලා. ඉතින් ඒ කාලේ ඉංග්‍රීසි කාලේ එක එක ටී ස්ටේට් නම් කරලා තියෙන එක එක නම් වලින්. ඉතින් මේ වත්ත නම් කරලා තියෙන ලෙබනන් ටී ස්ටේට් කියන හින්දා. ඉතින් ඒ හින්දා තමයි මේ දිය ඇල්ලට ලෙබනන්
දියැල්ල කියලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනි දියැල්ල ලෙබනන් දියැල්ලේ ෆස්ට් එක බලලා ඉවරයි. දැන් අපි ඒ සේම් එකම ගඟේම ආපහු තැනකින් ඒ දියැල්ල තව පොඩ්ඩක් පල්ලහැට ඇවිල්ලා ආපහු කඩාගෙන වැටෙනවා. ඉතින් අපි දැන් යන්නේ මේ දියැල්ල බලන්න තමයි. ඉතින් අපි ලෙබනන් ඇල්ල බලලා අපි උඩදී ලෙබනන් ඇල්ල දෙවෙනි පාර්ට් එක බලන්න try කරානේ. ඉතින් එතනදී ආපු ට්‍රේල් එක මගදී නැති වෙලා යනවා. ඒ හින්දා අපිට පාර හොයාගන්න බැරුණා. අපි ඒක give up කරලා අපි ආපහු පහළට ආවා. ඉතින් පහළට ආවේ මෙන්න මේ පේන්නේ මේ ගඟ තමයි අර ලෙබනන් ඇල්ලේ ඉඳන් එන වතුර පාර ගලාගෙන යන්නේ මේ ගඟ දිගේ තමයි. අපි try කරනවා දැන් මේ ගඟ දිගේ උඩට යන්න ලෙබනන් ඇල්ල 2 බලන්න. ගඟ දිගේ පොඩ්ඩක් උඩට ට්‍රේල් එක එන ගමන් ඉන්නේ. එතකොට අපිට හම්බුණා වයි ජන්ක්ෂන් එකක්. ඉතින් මේ පැත්තෙන් එන්නේ ජෝඩු ඇල්ලෙන් කඩාගෙන වැටෙන වතුර ටික තමයි මේ පැත්තෙන් මේ ගඟට එකතු වෙන්නේ. ඒ වගේම මේ පැත්ත තියෙන්නේ ලෙබනන් දියැල්ල ආපු ගඟ තියෙන්නේ. ඒ පැත්තෙන් එන වතුර. ඉතින් මේ දෙකම මේ වයි එකේ එකතු වෙලා පල්ලහැට එක ගඟක් වෙලා ගලාගෙන යනවා. ඉතින් අපි දැන් ගඟ ක්‍රොස් කරගෙන ලෙබනන් දියැල්ලේ දෙවෙනි කොටස හොයාගෙන යමු.
මම දැන් ඉන්නේ ජෝඩු ඇල්ල ළඟ. ජෝඩු ඇල්ලට ජෝඩු ඇල්ල කියන්නේ ජෝඩු ඇල්ලේ වතුර වැටෙන්නේ එක පැත්තක් දකුණු අත පැත්තෙන් වැටෙනවා එක පැත්තක් වම් අත පැත්තෙන් වැටෙනවා. මැද හිස් තියෙන්නේ. ඉතින් ඒක ඔයාලට දැන් හොඳටම බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ වම් අත පැත්තේ වතුර ටික. මේ තියෙන්නේ දකුණු අත පැත්තෙන් කඩන් වැටෙන වතුර ධාරාව. ඉතින් මේ නිසා තමයි ජෝඩු ඇල්ලට ජෝඩු ඇල්ල කියන්නේ. ඉතින් හරිම ලස්සන දිය ඇල්ලක්. අපිට තව දිය ඇලි 4ක් 3ක් මං හිතන්නේ 3ක් වගේ තියෙන එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් තාම ගමන ඉවර නැහැ. දැනට දිය ඇලි ගොඩක් බැලුවා. හරිම ලස්සනයි මේ පැත්තේ තියෙන දිය ඇලි. ඉතින් ඔයාලට තාවොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. එන්න පරිසරය රකින්න. පරිසරය විනාශ කරන්න එපා. ඉතින් අපි යන්නේ පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙන්න ජෝඩු ඇල්ලෙන් සීතල වතුර ටිකක් දාලා ගමන් විඩාව නිමා ගමු. ඒරියා එකේ තියෙනවා 5 peaks. 5 peaks මේ වෙද්දි මීදුමෙන් වැහිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ අපිට කෙලින්ම පේන්නේ ගෝමරේ ගල. ගෝමරේ ගල කියන්නේ සමහර වෙලාවට මේකට කියන කන්දසාමි ගල කියන කන්දසාමි මලෙයි කියනවා. මෙතන ඉස්සර මේ කන්ද උඩ අපේ කුසල් කියපු විදිහට මේ කන්ද උඩ කෝවිලක් එහෙම තිබිලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක ඒවා නැති වෙලා තියෙනවා. ඉතින් මේ පැත්ත ආවම හරිම ලස්සන හරිත පාරාදීසයක් තියෙන්නේ. ඉතින් ඕඩු ඇල්ලට සමු දීලා යනවා තැලිය වැටුණු ඇල්ල බලන්න. ඉතින් අපි ටිකක් හවස් බෝ වීගෙන එන්නේ. දැන් වෙලාව 4:00යි 5 විතර වෙද්දිවත් යන්න පුළුවන් වෙන්නේ. 5:00 වෙද්දිවත් යන කිලෝමීටර් කීයද? කිලෝමීටර් 4ක් 5ක විතර දුරක් තියෙනවා අපිට යන්න තලිය වැටුණු ඇල්ලට. අපි යමු. අපි ආවා අලකොලේ වතු යාය දිගේ. ඉතින් ඔයාලා දකින්න ඇති ලස්සන කෙලින් පාරක් තියෙනවා මාරම ලස්සනයි. ඉතින් මේ පැත්තෙත් ඒ වත්ත තියෙන්නේ මේ පැත්තෙත් ඒ වත්ත තියෙන්නේ. ඉතින් දෙපැත්තෙම මහා විශාලයට වැවිච්ච ටර්පන්ටයින් ගාස් ඒ වගේම නුග ගස් තියෙනවා. ඒක නිකන් හරියට මාරම ලස්සනක් තියෙන. ඒක කොහොමද මන් දන්නේ ඒක එක්ස්ප්ලেইন කරන්න කියලා. ඒක ඔයාලා මේ වෙලාවේ ඉර බහින වෙලාවත් එක්ක මේ තේ වත්තට ආවගින් පස්සේ තියෙන වයිබ් එක කියලා වැඩක් නැහැ. මාරම ලස්සනයි. ඉතින් මේ පැත්ත බලන්න. හරිම ලස්සනයි. ඉතින් ඒකම මේ වත්තට අලකොලේ වත්ත කියන්නේ සමහර අය කියන කුසල් කියපු විදිහට මේ ගම්වල අය කියන්නේ ගොම්බානියට එහෙම ගියාම මේ අලකොලේ වත්ත පේන්නේ මේ පාර දිග තීරුව තියෙන අලකොලේක නාරටිය වගේ. ඉතින් ඒ වගේම දෙපැත්තේ තියෙන තේ වතු පේන්නේ අලකොලේ අර හැඩයට කොලේ ගියා වගේ. ඉතින් එතකොට මේ දෙපැත්ත නිසා තමයි මේට අලකොලේ වත්ත කියන්නේ අලකොලේ වතු යාය කියලා කියනවා කියන්නේ. ඉතින් ඒක ජනප්‍රවාද කට්ටිය කියන කතා ජන කතා. ඉතින් ඒකත් එක්ක හරිම ලස්සන දිග තීරු පාරක් තමයි මේක. හරිම වෙනස්ම වයිබ් එකක් තියෙන. ඉතින් ඔයාලා ආවොත් අලකොලේ වතු යායට ආවොත් ඒක දකින්න පුළුවන්. ඉතින් අපි තව පොඩි වෙලාවක් ඉර බැහැලා යන්න කලින් කළුවර වැටෙන්න කලින් අපි යමු
තැලිය වැටිච්ච ඇල්ල බලන්න යක්. ළඟටම ඇවිල්ලා තියෙන. ඉතින් අපේ ට්‍රේල් එක ස්ටාර්ට් කරන්න තැනටම ආවා. මෙතන ඉඳන් තව පොඩි දුරක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 1.5ක් විතර තියෙනවා දියැල්ලට යන්න. ඉතින් මට මෙතනට පේනවා දියැල්ල. ඉතින් දියැල්ල නෙවෙයි විශේෂේ. ඉතින් මෙතනට තියෙන view එක. මේ පැත්තෙන් කඳු ටිකක් තියෙනවා. ඒ වගේම මේ පැත්තේ තියෙන කොළ පාට greenery එක perfect. මේක මම දන්නේ නැහැ කොහොමද වචනෙන් කියන්න කියලා. ඉතින් මේ වැටෙන ඉරව්වත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර ලස්සනයිද කියලා මේ ඉස්සරහා තියෙන view එක. අපි ආපු දියැලි අතරින් ලස්සනම දියැල්ල තලිය වැටුණු දියැල්ල සාමාන්‍යයෙන් මීටර 50ක් විතර උස දියැල්ලක්. ඉතින් ඒ වගේම මෙතන තියෙන පොන්ඩ් එක වව් වතුර එහෙම මාරම පිරිසිදුයි කියලා වැඩක් නැහැ. ඔයාලත් ආවොත් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. හැබැයි එන්න පරිසරය නම් විනාශ කරන්න එපා. ඉතින් මෙතන තලිය වැටුණු ඇල්ල කියන්න ප්‍රධාන හේතුවකුත් තියෙනවා. ඒ ඇවිල්ලා මෙතන රත්තරන් තලියක් කාලෙන් කාලෙට එනවලු. ඒ කියන්නේ පොය දවස්වලට එහෙම නැත්නම් සමහර විශේෂ දවස්වලට මෙතන රත්තරන් තලියක් මතුවෙනවා කියලා ජනප්‍රවාද තියෙනවා. ඉතින් මේ පැත්තේ ගම්මු විශ්වාස කරනවා. ඉතින් උඩින් තලියක් වැටෙනවලු. ඉතින් ඒ හින්දා තමයි මෙතනට තලිය වැටුණු ඇල්ල කියන්නේ. ඉතින් මේ මොනවා වුණත් අද ආපු දියැලි වලින් ලස්සනම එක දියැලක් තමයි මේක. මාරම ලස්සනයි. වාව්. හරි. යකාට දැම්මා. මේ හොදි. Lugangi rice hotel di Sara ඒක මේ හෙන දෙන්නකද බා දැන් තමයි අපි අපේ දවල් කෑම කන්නේ. ඉතින් අපි එන ගමන් රයිස් එකක් දාගෙන ආවා. මුළුගඟ කිව්වත් කුසල් ළඟ ගමේම නෑදෑයෝ මුළු ටවුන් එකේම නෑදෑයෝ තමයි ඉන්නේ. ඉතින් ලොකු අයියා දාලා දුන්න රසම රස රයිස් එකක්. ඉතින් දැන් තමයි අපේ දවල් කෑම කන්නේ. ඉතින් අපි කෑම කනවා මේ ලස්සන දියැලයි මේ ලස්සන පරිසරය බලාගෙන. ඉතින් අපි ආපහු හමු වෙමු කුසල්ලා ගෙදරට ගිහිල්ලා. අපිට හෙට දවසෙත් ලස්සන ප්ලෑන්ස් ටිකක් තියෙනවා කරන්න. අපි යමු. එහෙනම් අපි කෑම කනවා. බයි. good morning. ඉතින් මම දැන් ඉන්නේ කුසල්ලගේ බැල්කනිය ළඟ. ඉතින් මේ හරියේ බැල්කනියට ආවගේ පස්සේ ඉස්සරහා පේනවා
හුළුගඟ දියැල්ල. ඉතින් මේ ඒරියා එකේ තියෙන තවත් ලොකුම දියැල්ල තමයි හුළුගඟ දියැල්ල කියන්නේ වතුර වැඩිම දියැල්ල. ඉතින් අද අපි උදේම කරන්නේ හුළුගඟ දියැල්ල බලලා ඊට පස්සේ තව දියැල්ලක් තියෙනවා කණාමැදි දියැල්ල කියලා. එතනත් බලලා කැලෑ බොක්ක view point එක පැත්තට යන්න තමයි plan එක තියෙන්නේ. ඉතින් අද දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා බලමු. අපි දැන් පිටත් වුණා අපේ අන්තිම දියැල්ල කණාමැදි දියැල්ල බලන්න යන්න. ඉතින් යන්නේ ඉතින් අපේ බාහි සල්ලග ජෙනි අපේ මේන් රෝඩ් එකේ ඉඳන් කණාමැදිරි ඇල්ලට යන පාර දිගේ තමයි මේ එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේන් රෝඩ් එකේ ඉඳන් මීටර 750ක් 800ක් වගේ දුර තියෙනවා දියැල්ල ළඟට යන්න. ඉතින් ලස්සන පාරක් දිගේ වැටිලා තියෙන්නේ කැලයක් මැදි. හරිම ලස්සනයි. දැන් නම් ටික ටික සද්ද ඇහෙනවා දියැල්ලේ. අපි යමු දියැල්ල ළඟට. ගිහිල්ලා බලමු කොහොමද අපිට දියැල්ල view වෙන්නේ කියලා. යා. ඉතින් කියන්න ඕනි ඊයේ අදයි අපි දියැලි 7ක් බැලුවා. ඉතින් මේ දියැලි 7ට තියෙන්නේ 7 විදියක පර්සනැලිටි එකක්. ඉතින් 7 විදියක ලස්සනක් තියෙන්නේ. දියැල්ලෙන් දියැලට වෙනම වයිබ් එකක් තියෙන්නේ. ඔයාලට තවත් මේ අත්දැකීම බලා ගන්න පුළුවන්. මේ සුන්දර පරිසරයට එන්න විනාශ කරන්න එපා. පාසකන් පමණක් කියලා යන්න. ඉතින් මේ ඉන්නේ උසාවේ පුංචි දෝනි නෝරි. නෝරි වා පේනවද? බබා ඉන්නේ. ඉතින් අපි ආවා කුසල් ළඟ වයිෆ් ළඟ දිහාට තේ එකක් බොන්න. තේ එකක් බීලා අපි ළඟට කැලෑ බොක්කට යන්න ඕනේ. ඉතින් හරිම ලස්සන පරිසරයක්. ඒ වගේම සරල ජීවිත, ඒ වගේම නිදහස් පරිසරයක තියෙන නිදහස් ජීවිත. ඉතින් කොළඹත් එක්ක බලද්දි කොන්ක්‍රීට් වනාන්තරත් එක්ක බලද්දි ඉතින් මේ හුස්මත් හුළඟත් සැපක්. අපි තේ බොන්න ඒ වුණාට කුසල්ලා වයිෆ් අපිට උදේ කෑමත් හදලා තියෙනවා. ඉතින්
ආගන්තුක සත්කාරات ඉන්නම් හොඳටම හොඳයි. ඔව්. Thank you. ඉතින් එහෙනම් අපි දැන් යන්නේ අපේ මිත්‍රයාට සමු දීලා යසුරිමායි යනවා කැලෑ බොක්ක පැත්තට. ඉතින් කුසල් ජය වේවා. මේ ගමන පුරාවටම ගොඩක් තැන් වලට අපි එක්කන් ගියා. හුළුගඟ ඒ වගේම ගෝමරේ මේ පැත්ත හැමතැනක්ම කුසල් දන්නවා. අපි දැම්ම නෙවෙයිනේ. තව මේ ඇවිල්ලා එකක් විතරයි. තව අපි ගොඩක් සංචාරක ගොඩක් ප්ලෑන් කරලා තිනවා. KMP ඊට පස්සේ ගොම්බානිය පස්සේ තුන්තිස්ගල ඊට පස්සේ Five Peaks තව හුන්නස්ගිරි පස්සේ රණමුරේ ගම ඒ වගේ ගොඩක් මේ පැතිවල බලන් තිනවා. ඉස්සරහට අපි මේ vlogs ටිකත් අරන් එන්නම්. ඉතින් කුසල් ඉන්නවා මේ පැත්තේ සාමාන්‍යයෙන් දැනට කියන්නම් නකසුම ගිහිල්ලා තිනවා 25 සැරයක් විතර. ඉතින් මේ ගම මේ හැම පැත්ත ගැනම මට වැඩි ගොඩාක් දේවල් දන්න. අපි ඉස්සරහට full detail vlog එකක් අරන් එමු. එහෙනම් කුසල් ආයෙම සැරයක් හම්බ වෙමු. අපි ආය කොහමද අපි හෙට ඔෆිස් එකට හරිද? එහෙනම් අපි යනවා දැන් කැලෑ බොක්ක පැත්තට. කැලෑ බොක්කේදී හම්බ වෙමු. ආයි vlog එකට දානවා. යනවා මෙන්න මඩුල් කැලේ පාරට හරවලා කැලෑ බොක්කට යමු. කැලෑ බොක්ක 360 view එකට යන entrance එක ළඟ. ඉතින් එතන මෙන්න මේ විදිහ පොඩි ලෑන්ඩ්මාර්ක් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට මෙතනින් ටිකට් අරගෙන තමයි උඩහට යන්න තියෙන්නේ. සාමාන්‍ය මෙතන ඉඳන් කිලෝමීටර් 6ක් තියෙනවා කන්ද උඩට යන්න. මම එද්දි ඔයාලට පෙන්නුවේ ඇඟිල්ලෙන් කඳු මුදුන. එතනට තමයි අපි යන්න ඕනි. යන් අපි. මෙතනට view එක පේනවා. මෙන්න මෙතනට තමයි අපි view එක බලන්න යන්න ඕනි. එකට යන ගමන අතරතුරදී පාර හරිම අමාරුයි. හරියට ඩෙවිල් ස්ටේ කේස් වගේ තමයි. බලා ගන්න පුළුවන්. මේ කැලෑ බොක්ක අපර් ඩිවිෂන් එකේදී අතහැරලා දාපු ගම්මාන තියෙනවා. ඉතින් දුෂ්කරතාවත් එක්ක මේ ගමවල් අතහැරලා තියෙන්නේ. ඉතින් මෙතන මොන්ටිසෝරියක් තියෙනවා අතහැරලා දාලා.
තේ වතු වල වැඩ කරන්න ආපු කම්කරුවන්ගේ ගම්මාන. ඉතින් දෙපැත්තෙම තියෙන්නේ ලයින් කාමර. ඉතින් අද වෙද්දි මේ හැම දෙයක්ම අතෑරලා දාලා තියෙන්නේ. ඉතින් හරි පාළු গুপ্ত ස්වභාවයක් තමයි තියෙන්නේ අර අතෑරලා දාපු ගම්මානක ඉද්දි. අපි යමු පොඩ්ඩක් බලන්න මේ එක ලයින් කාමරයක් තියෙනවා ඇරලා කොහොමද තියෙන්නේ කියලා. ලයිම් එක්කට ඇවිල්ලා නැහැ. ඉතින් බලන්න අඩි 7 කාමරයක් තමයි හැමෝටම තියෙන්නේ. මම හිතන්නේ මේ වගේ තැනක පවුලක් ජීවත් වෙනවා කියන්නේ මට හිතා ගන්න බෑ. ඉතින් මේක තමයි සාලේ. ඉතින් දමිළ ජනතාව ලයින් කාමරයක ඉඳන් විඳින දුක ඒක කොහොමද දන්නේ මම එක්ස්ප්ලেইন කරන්න කියලා. ඉතින් මේ වගේ අඩුම තරමේ බෝඩිමක්කුත් මේට වැඩි ටිකක් ලොකුවට තියෙනවා. ඉතින් තේ වතු වල තේ දළු නෙලනවා. අපා දුකක් විඳින්නේ මේ මිනිස්සු රටට ඩොලර් ගේන්න. ඉතින් හාම්පුත්තු මේ මිනිස්සු ගැන කොහොම හිතනවද දන්නේ නැහැ. ඉතින් මේ ගම දැන් අතහැරලා දාලා ගිහිල්ලා තියෙන්නේ. ටිකක් ලයින් කාමර දෙකක් වගේ තියෙන ගයක්. නෑ එක ගයක් අඩලා මං හිතන්නේ. හැම ගෙදරක්ම ඉතින් මේ වගේ තමයි තිබුණේ. යකඩ අල්මාරියක්. අහස පේනවා. අපි අපේ ගමනේ අන්තිම ඩෙස්ටිනේෂන් එකට ආවා. කැලෑබොක්ක view point එකට. ඉතින් මෙතනට ආවගෙන් පස්සේ මාතලේ දිස්ත්‍රික්කේ ඒ වගේම නුවර දිස්ත්‍රික්කේ පුරාවටම 360 view එකක් බලා ගන්න පුළුවන්. කඳු, ඒ වගේම ලස්සන තේ වතු, ඒ වගේම ඈත තියෙන ගංගා, ඒ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. වෙනම vibe එකක් තියෙන, ඒ වගේම වෙනම ලස්සනක් තියෙන්නේ. මෙන්න මේ පැත්ත. මෙන්න මේ ඒරියා එක නකල්ස් මවුන්ටන් රේන්ජ් එක තියෙන. අපි ගමන පටන් ගන්නේ මෙන්න මේ පැත්තෙන්. ගොම්බානිය, ඊට පස්සේ ෆවි පීක්ස්, නකල්ස්, ඔය හැමදේම තියෙන මෙන්න මේ පැත්තේ. ඉතින් ඔන්න ඔහොම ආවගෙන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ලොකු නායක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ පැත්ත ගත්තොත් මෙන්න මේ පැත්ත ඈත පේනවා. මෙන්න මෙතන. එතන පේනවා හන්තාන කඳු. ඉතින් ඔතනින් පල්ලෙහා තමයි නුවර ටවුන් එක තියෙන්නේ. ඉතින් එහෙම හැරවුණොත් මෙන්න මේ පැත්තට, මෙන්න මේ පැත්ත මාතලේ. ඉතින් මාතලේ ටවුන් එක පේනවා. ඒ වගේම මෙතනින් ඔය ලස්සන ඔය ෆයිනස් කැලයක් තියෙන්නේ.
එනේ හරිය තියෙනවා සෙම්බුවත්ත ලේක් එක. අපි පොඩ්ඩක් බලමු සෙම්බුවත්ත වලට පෙන්වන්න. අන්න අර තියෙන්නේ සෙම්බුවත්ත. ඉතින් මේ පැත්තට ගත්තොත් මේ පැත්තෙත් මවුන්ටන් රේන්ජ් එකක් තියෙනවා. ඉතින් මෙතන fully 360 view එකක් තියෙනවා. හරිම ලස්සනයි. මුදු මට්ටමේ ඉඳන් මීටර් 170ක් 200ක් විතර ආසන්න උසකින් තමයි තියෙන්නේ. ඉතින් හරිම ලස්සන මුළු පළාතක්ම ඒ කියන්නේ මාතලේ දිස්ත්‍රික්කේ මෙන්න වම් පැත්තෙන් ඒ වගේම නුවර දිස්ත්‍රික්කේ මේ පැත්තෙන් ඒ හැම දෙයක්ම ලස්සනට පේන්න තියෙනවා. ඉතින් ඔයාලට තවත් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා එන්න අනිවාර්යයෙන්ම ඇවිල්ලා ආපු නැති කෙනෙක් ඉන්නවා නම් ඇවිල්ලා කැලෑබොක්ක 360 view එක බලන්න. හැම ගමනකටම නිමාවක් තියෙනවා. ඉතින් දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ අපේ සංචාරයට අවසානය කියන්න. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ඊයේ දවසේ අද දවසේ මේ ලස්සන පරිසරය දියැලි 7ක් ඒ වගේම අද දවසේ කැලෑබොක්ක ගමන මේ වගේම ලස්සන view මේ කොළ පාට පරිසරය මේ තේ වතු ඒ වගේම කොළ පාට කඳු හැම තැනම බලන තැන තිබ්බ දියැලි ගංගා හැම දෙයක්ම මේ ලස්සන පරිසරේ එන්ජොයි කරා කියලා. ඉතින් මං වගේම අපේ ටීම් එක යසිරෝ කුසල් ඒ හැමෝටම පුළුවන් උපරිමයෙන්ම මේ ලස්සන පරිසරය ඔයාලා ළඟට ගෙනාවා. ඉතින් හරිම ලස්සන ගමනක් ඒ වගේම ලස්සන මතක ගොඩක් පිරුණු දවස් දෙකක්. ඉතින් මම හිතනවා ඔයාලත් මේ අපෙත් එක්ක මේ ලස්සන පරිසරය එන්ජොයි කරා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ vlog එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේක ගොඩක් මට වටිනයි. පුංචි කමෙන්ට් එක. ඒ වගේම ලයික් කරන්න. යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් තවත් අලුත් සංචාරකකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව මම මෙතනින් අතර වෙනවා. මම චශික. තවත් අලුත් සංචාරකයෙක්දී හමු වෙමු.